ආයුබෝවන් එච්චන් ග්‍රෆික් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි ගෙනල්ලා ඉන්නේ 5 වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ගිග් එකක් රෑන්ක් කරන්න කියලා. හරි, එහෙනම් වීඩියෝ එකෙන් හම්බෙමු. හරි, අද අපි කරන්න යන්නේ අපි හදපු ගිග් එකක් රෑන්ක් කරන එක. රෑන්ක් කරනවා කියන්නේ අපේ ෆස්ට් ඕඩර් එක ගන්න ගොඩක් කල් යනවා. ඒ කල් යන එක අඩු කරගෙන අපිට ඉක්මනටම ෆස්ට් ඕඩර් එක ගන්න තමයි අපි හදන්නේ. හරි, මම කියන්නම් කොහොමද අපි අපේ හදපු ගිග් එක රෑන්ක් කරන්න කියලා. මුලින්ම මේ Fiverr dashboard එකට ඇවිල්ලා මෙතන my business කියන තැනින් තියෙනවා gigs කියලා. ඒ gigs කියන එක උඩ ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නනවා. මෙතන පෙන්නනවා ඔයාලා හදපු gig තියෙනවා නම් ඒව පෙන්නනවා. ඊට පස්සේ මෙතන pending approval තියෙනවා නම් ඒව පෙන්නනවා. request modification තියෙනවා නම් මෙතන පෙන්නනවා. draft ඒ කියන්නේ අපි හදමින් පවතින gig තියෙනවා නම් මෙතන පෙන්නනවා. මම හදන ගමන් තියෙන එක gig එකක් menu design වල. ඊට පස්සේ delete ඒව තියෙනවා. පෝස්ට් කරපු ඒවා පෙන්නනවා. හරි, දැන් අපි කරන්න යන්නේ අපේ ඇක්ටිව් වෙච්ච gigs ටිකක් තමයි රෑන්ක් කරන්නේ. මෙතන අපි gig එකේ impressions පෙන්නනවා. clicks පෙන්නනවා, orders, cancellation කියලා මෙහෙම පෙන්නනවා. අපේ මේ impression කියන එක 1000ට වැඩියෙන් වගේ, කියන්නේ ගාන වැඩිපුර තියෙනවා නම් අපේ order එක ඉක්මනට වෙන්න බලනවා. ඒ කියන්නේ අපේ account එක gig වලින් උඩින්ම පෙන්නනවා. ඒ gig එක රෑන්ක් වෙනවා. අපි බලන්න අපි අද කරන්නේ මේ ඉම්ප්‍රෙෂන් එක වැඩි කරන්නේ කොහොමද කියලා. හරි, මම ඔයාලට කියන්න ඒක වැඩි කරන්නේ කොහොමද කියලා. මෙතනින් මේ පහළට තියෙන ඊතලයේ උඩ ක්ලික් කරලා share කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක copy කරගන්න. copy කරගෙන අලුත් tab එකක් open කරලා මෙතන මේක paste කරන්න. paste කරලා ඒ tab එක open කරගන්න. හරි, එතකොට ඔයාලගේ gig එක buyers-ලට පේන්නන විදියට පෙන්නනවා අපිට. හරි, දැන් අපි කරන්න යන්නේ මේක කොහොමද රෑන්ක් කරන්න කියලා කියන එක. මේක පොඩි ට්‍රික් එකක්. හොර වැඩක් කියන්නත් පුළුවන්. මේක පොඩි ට්‍රික් එකක්. ඔයාලා new tab එකක් open කරගෙන Google එකේ search කරන්න easy auto refresh කියලා. auto refresh කියලා click කරලා search කරාම මෙතන උඩින්ම පෙන්නනවා easy auto refresh කියලා Chrome web store කියලා extension එක. හරි, ඒක උඩ click කරාට පස්සේ මේ වගේ එකක් පෙන්නනවා. මෙතන පෙන්නන්නේ ඔයාලගේ add to Chrome කියලා. ඊට පස්සේ මේක add to Chrome කියන එකට ක්ලික් කරන්න. මෙතන add extension දෙන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන මේක cancel කරලා අපි යන් අපේ අර gig එක පෙන්නන tab එකට. ඒ tab එකට ගිහිල්ලා දැන් කරන්න හදන්නේ ඒක impression අපි වැඩි කරන්නේ කොහොමද කියලා තමයි මම කියන්න හදන්නේ. මේක skip නොකර බලන්න. මෙතන මේ තියෙන extension කියන ලකුණ. ඒක උඩ ක්ලික් කරාට පස්සේ පේනවා easy auto refresh කියලා එකක්. ඒක උඩ ක්ලික් කරන්න. හරි, මෙතන පෙන්නනවා refresh time in seconds. තප්පර 10කදී තමයි refresh වෙන්න අපි හදන්නේ. මෙතන start stop දෙන්න පුළුවන්. මේක වෙන්නේ මේ තප්පර 10 දීලා start කරාම මේක auto refresh වෙනවා. auto refresh වෙනකොට මෙන්න මෙතන තියෙන මේ impressions ගාන අපේ වැඩි වෙනවා. ඒක එකපාරට පෙන්වන්නේ නැහැ. අපිට දවස් දෙක තුනක් ගියාට පස්සේ පෙන්වනවා වැඩි වෙලා කියලා. අපි ඒක කරන්න තමයි යන්නේ. මෙතන අපව මම ඒක ගන්නවා. මෙතන කොයි වෙලාවකවත් ඔයා තප්පරයක් කියලා දෙන්න එපා. මොකද එතකොට මේක ඉම්ප්‍රෙෂන් වැඩි වෙලා Fiverr එකෙන් අපේ account එක block කරනවා. ඒ කියන්නේ මේක හොර වැඩක් කියලා ඒගොල්ලන්ට අහු වෙනවා. අඩුම තප්පර 10ක්වත් දෙන්න. මම මෙතන තප්පර 10 දීලා start කරනවා. ඔයා බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ මෙතන මේ තප්පර ගාන count වෙන වලට පේනවා ඇති. එතන තප්පර 10 ගියාට පස්සේ මේක auto refresh වෙනවා. හරි, ඔයාලට පේනවා ඇති මේ වගේ රීෆ්‍රෙෂ් වෙනවා. ආපහු තප්පර 10ක් ගියාම ආපහු රීෆ්‍රෙෂ් වෙනවා නේ. රීෆ්‍රෙෂ් වෙවි තියෙනවා මේක. ඔයාලට එතකොට ඕනනම් මේක මෙහෙම මෙතන ඔන් කරලා ස්ටොප් දෙන්න පුළුවන්. එතකොට නවතිනවා. හරි, මේක තමයි ගෙනාපු ට්‍රික් එක. මම ඔයාලට තවත් ඉස්සරහට මේ gig රෑන්ක් කරන්නේ කොහොමද, gig එකේ අවුලක් තියෙනවා නම් ඒව හදන්නේ කොහොමද, ඒවා සේරම කියලා දෙන්නම්. ඊළඟට ඕඩර් එකක් ආපු ගමන් ඕඩර් එක ආව කොහොමද, ඒ ඕඩර් එක කොහොමද සක්සස් කරන්නේ, ඩිලිවර් කරන්නේ කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ වලින් කියලා දෙන්නම්. එහෙනම් සුබ දවසක් හැමෝටම.